Welcome to Shika's Life in USA YouTube channel. Hi, කොහොමද ඔයගලන්ට? ඔන්න මම අද අවුරුදු කැවිලි හදන්න පටන් ගත්තා. දැන් මේ ඉස්ලාම් හදන්න ගත්තේ ආස්මි. එකක් හදලා තියෙන්නේ. අනිත් එක හදන ගමන් තමයි ඉන්නේ. අපි බලමු තව ඉස්සරහට මොනවද මම හදන්නේ කියලා. ඔයගලන්ට ඔක්කොම පෙන්නන්නම්. රෙසිපීස් නම් ගේන්න වෙන්නේ නැහැ. මොකද මම මේවා ටක් ගාලා හදනකොට මට රෙසිපීස් දාන්න හම්බෙන්නේ නැහැ. ඉතින් බලමුනේ මොනවද හදන්නේ කියලා. මම මේකට නානු හදාගත්තේ බණ්ඩක්ක වලින්. මේ රෙසිපි එක දුන්නේ මගේ නෑනන්ඩි තමයි නංගි. ඉතින් ඒකෙන් තමයි මං හැදුවේ. එයාත් ලස්සනට හදලා තිබ්බා. මගේ ආස්මි නම් පොඩ්ඩක් කර වුණා කියන්නේ තෙල් එක රත් වෙලා වැඩි වගේ. ඒනට රසට තිබ්බා. මං ආසයි ඒ රසට. ඊට පස්සේ මං කිරි ටොෆි හැදුවා, මුං කැවුම් හැදුවා, ගොඩක් දේවල් හැදුවා. ඒ හදන හැම එකම වීඩියෝ කරගන්න බැරි වුණා. නමුත් කෑම මේසෙදි ඔයගලන්ට බලා ගන්න පුළුවන් මං හදපු දේවල්. කොණ්ඩ කැවුනොයි අතිරසයි ඇර අනිත් හැමදේම මං හැදුවේ. මොකද මං ඒව ලංකාවෙන් ගෙන්නලා ෆ්‍රීස් කරලා තමයි තිබ්බේ. ඉතින් ඒ දෙක ලංකාවෙන් ගෙනාවේ. and දොදොල් ඒව ලංකාවෙන්. අනිත් දේවල් කොකීස් ඒ හැම දෙයක්ම හැදුවේ මම. ආස්මි කිරි යාළුවා, මුං කැවුම්, කිරිබත්, එතකොට කිරි ටොෆි, කෙසෙල්, එතකොට මේ රිබන් කේක් එකත් හැදුවේ මම. මේ රිබන් කේක් එක ගොඩක් රසට තිබ්බා. ඒක මං හදපු අනිත් කේක් වලට වැඩිය ටිකක් තව වැඩියෙන් රසට තිබ්බා. ඊට පස්සේ මේ තියෙන්නේ මුං කැවුම්, ඊට පස්සේ කිරිබත්. මම මේ විදිහට තමයි ලෑම්ප් එක සෙටප් කරගත්තේ. මේ තියෙන්නේ මගේ ආස්මි. මං කිව්වේ ඔයගලන්ට පොඩ්ඩක් පාට වෙනස් වුණා කියලා. සුදු පාටට තිබ්බ. ඊට පස්සේ දෙවෙනි පාට බදිනකොට ඒක පාට වෙනස් වුණා. නමුත් රසයි එක මං කෑවා. මගේ යාළුවන්ටත් දුන්නා. ඔක්කොන්ටම කැවිලි බෙදුවා. මේ තියෙන්නේ අපි දෙන්න ගත්ත ෆොටෝස් දෙක තුනක් ඔයගලන්ට බලන්න. ඉතින් ඕගොල්ලන්ගේ අවුරුද්ද ලස්සනට තියෙන්න ඇති කියලා අපි හිතනවා. ඕගොල්ලන් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මමත් මගේ හස්බන්ඩ්නුත් ඕගොල්ලන් හැමෝටම ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම ඔන්න ආයේ මගේ ටේබල් එක ඩෙකොරේට් කරගත්තා. ස්ප්‍රින්ග් එකට සමයකට මැච් වෙන්න පොඩ්ඩක් වෙනස් ඩෙකොරේෂන් එකක් කරගත්තා. නිකන් පොඩි ටේබල් මැට් එකක් දැම්මා. ඊට පස්සේ මේ තියෙන්නේ ළමයි මම අලුත් අවුරුද්දට ඕඩර් කරපු දේවල් ටික. මං මෙහෙන් බඩු ගන්න ස්ටෝ එකක් තියෙනවා. ඉතින් ඒ ස්ටෝ එකෙන් සේල් එකකුත් තිබුණා. ඒගොල්ලන්ගේ සේල් එකක් තිබ්බා. ඊට පස්සේ මම හිතුවා ඉතින් මට මේ එකම ක්‍රිස්ටල් ඩිසයින් එකෙන් බ්‍රෑන්ඩ් එකෙන් බඩු ටිකක් ගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මගේ සමහර දේවල් තියෙනවා ඒකෙන් ගත්ත. ඒක නිසා මං තව දේවල් ඒ කලෙක්ෂන් එකට ඇඩ් කරගත්තා. මගේ කේක් ස්ටෑන්ඩ් එකක් තියෙනවා. එතකොට තව ෂැම්පේන් ග්ලාසස් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒක නිසා මම ඒකට තව දේවල් ඇඩ් කරගත්තා. ඉතින් මම ගත්තා බෝල්ස් ගත්තා. මේ තියෙන එක ගත්ත බෝල්ස් වර්ග. ඊට පස්සේ කැම දාන වගේ දේවල්. ඊට පස්සේ තව මේකේ මල් පෝච්චියක් තියෙනවා. මම තව එකක් ගත්තා. ඊට පස්සේ මම ගත්තා මේ ග්ලාස් සෙට් එක. විස්කි ඇන් වෝටර් ග්ලාස් වගේ එක ගන්න පුළුවන්. ට්‍රේ එකක් ගත්තා ක්‍රිස්ටල්. ඊට පස්සේ තව වයින් ග්ලාසස් ගත්තා. මම ඔයගලන්ට කිව්වේ මේ තියෙන්නේ මං ඉස්සෙල්ලා අරන් තිබ්බ දෙකක්. මේ දෙක හර මේ තියෙන මගේ ග්ලාසස් ටික, මේ ෂැම්පේන් ග්ලාස් ටික. මෙන්න මේ කේක් ස්ටෑන්ඩ් එක ඔයගොල්ලොනුත් තියනවා නම් හොයලා ගන්න. මේක මේ 4 විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. මේ එක විදිහක්. ඊට පස්සේ වහන්න පුළුවන් කේක් එක දාලා අරකින් පියනෙන්. ඊට පස්සේ මේ තව විදිහක්. මේකට නිකන් නට්ස් වර්ග, චීස් වර්ග කවුරු හරි ගෙදරට ගෙස් කෙනෙක් ආපුවම සර්ව් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ මූඩිය අනිත් පැත්ත හරවලා මේකට ඔයාලට ලස්සනට ජෙලි එකක් හරි පුඩින් එකක් හරි හදලා
මේකට දාලා සර්ව් කරන්න පුළුවන් ওই විදිහට. ඉතින් 4 විදිහකට මේක පාවිච්චි කරන්න පුළුවන්. කේක් එකක් වහන්න ගන්න පුළුවන්. කේක් එකක් ටේබල් එකක් උඩින් තියන්න ගන්න පුළුවන්. ඒ වගේ. ඉතින් මේකත් මේ මොන හරි කැන්ඩි හරි කුකීස් හරි දාන්න පුළුවන් එකක්. ඔයාලට ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් තියෙනවා ඇමරිකාවේ ඉන්න අයට නම් ඉතින් හොයාගන්න පුළුවන් මේක මේසිස් එකේ තමයි තියෙන්නේ. හොඳ සේල් එකක් ගියා. ඉතින් මම මේ බඩු ටික ඔක්කොම ගත්තා ඒකෙන්. ඊට පස්සේ මේ තියෙන මම අක්කි එන දවසේ අක්කි ආවා මෙහි නෝත් කැරොලයිනා නිව්යෝක් ඉඳලා. එතකොට මම එයාට හැදුවා නිකන් ප්ලේන් බටර් කේක් එකක් ෆෘට්ස් දාලා. ෆෘට්ස් ටික ඔක්කොම එයාට ගිහිල්ලා තිබ්බා. ඉතින් මම මේ බටර් කේක් එක හැදුවා. මම මේ කේක් එක හැදුවේ බීටර් එකකින් නෙවෙයි. මම ඔක්කොම අතින් බීට් කරලා තමයි හැදුවේ. ඉතින් මේක 250 කේක් 250 කිලෝ එකේ කේක් එකක් 250 දාලා හැදුවේ. ඉතින් මේ විදිහට තමයි ඒ කේක් එක ආවේ. ඒකත් හොඳට ආවා. අක්කි කේක් එකම වගේ කෑවා. ඊට පස්සේ මම රෝල්ස් හැදුවා, කප් කේක් හැදුවා, බ්‍රවුනීස් හැදුවා බබාලට අක්කිගේ. ඉතින් ගොඩක් කෑම වර්ග හැදුවා එදා. මේ තියෙන කේක් එක ඇතුළේ මේගොල්ලන් පේනද ෆෘට්ස් යටට බහැලා. නමුත් ඒක අවුලක් නැහැ. කන්න පුළුවන්. ඉතින් ෆෘට්ස් කර වෙලාවත් මුකුත් නැහැ. ඔය විදිහට තමයි කේක් එකේ ඇතුළ තිබුණේ. ඇතුළ වගේම තමයි කේක් එකත් මාර රසයි. හොඳටම තිබ්බා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මගේ ගාඩන් එක. මගේ කෙසෙල් පැල ටික හැදෙනවා අලුතෙන්ම. මම මෙතන දාලා තියෙනවා ගොටුකොළ මේ මගේ කරපිංච පැලේ. තව මල් ඇට වගේක් දාලා තියෙනවා. and මේ තියෙන්නේ මගේ රෝස ටික. රෝස බිමටත් වැටිලා මේ. පේනවද? මම තව දාලා තියෙනවා මෙතන මම මෙතන දැම්ම ලූණු. මේ ටිකේ ලූණු දාලා තියෙනවා. දම්බල දාලා තියෙනවා. පේන්නේ නැහැ තාම ඇට දාලා තියෙන්නේ. ඉතින් ඒකින්ද පේන්නේ නැහැ. දම්බල දාලා තියෙනවා, බෝංචි දාලා තියෙනවා. තව මෙතන මුකුණු වෙන්නයි හාත වාරියයි තියෙනවා. තව මේවට ගෙනල්ලා දාන්න ඕනේ. ඉතින් තාම දාලා ඉවර නැහැ. මහත්තයා මේ වෙලාවේ තනකොළ කපන ගමන් ඉන්නේ. එයා ඈත තනකොළ කපනවා. මම රෝස ටික කැපුවා. කැපපුවාම මේ ඒ ටික ලස්සනට ආවා. අතු කපපුවාම මේ බලන්න මේ මලේ ලස්සන. ලස්සනයි. and මේක මේ කහ වෙනවා පොඩි කාලේ. මේක ලොකු ඊට පස්සේ white වුණාම මේ ලොකු වුණාම white වෙනවා. පොඩි කාලේ yellow. මේ මලලත් මම ආසයි. මේ රතු මේ රෝස පාට එක. අතන තමයි රතු පොකුර තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවද තියෙන ලස්සන? තමම ඉස්සරහත් වවලා තියෙනවා. කරපිංච පැලේ මම සීතල දවස්වල පොඩ්ඩක් එළියෙන් තියලා ඒක පොඩ්ඩක් මේවා වුණා. දැන් ආයේ හැදීගෙන එන්නේ. තව තියෙනවා ඇපල් ගස් ටික. ඇපල් ගස් වල පොඩි ඇපල් ගෙඩි තියෙනවා. තව මල් පැල වගේකුත් වෙනවා. ඒවත් තියෙනවා. තම ඇපල් හැදිලා ඉවර නැහැ. මං තේ එකක් බොන්න කියලා තමයි ලෑස්ති වුනේ. මෙතන පොඩ්ඩක් අස් කරගත්තා. මොකද මේ මෙතන ගහේ මේ ගහේ කුඩු හැලෙනවා මෙතෙන්ට. ඉතින් තේ එකක් හදාගත්ත බොන්න කියලා ළමයි.
ඉතින් මම ඔයගොල්ලන්ට මේ පාර ගෙනාවේ ටිකක් ෂෝට් වීඩියෝ එකක් මගේ මේ ගාඩන් එකේ වැඩ කරන ගමන් සහ මගේ අවුරුදු වලට ගත්ත ෆොටෝස් වීඩියෝස් තමයි මම ඔයගොල්ලන්ට පොඩි එන්කරේජ්මන්ට් එකකටත් එක්ක අපි පිටරටවල වල ඉන්නකොට අපේ කල්චර් එක ඉතින් කොහේ හිටියත් අපි කොකිසක් හරි හදනවනේ හැමෝම. ඉතින් ආසයිනේ ඒක නිසා ඉතින් ඕගොල්ලොනුත් එහෙම කරන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ඕගොල්ලන් හැමෝටම God bless you all. Ahlan. Thank you for watching Shashika's Life in USA YouTube channel.